අප සැමගේ කඳුල ලවණ ගුණයෙන් යුතුය. ලේ රක්තවර්ණයෙන් යුක්තය. මිනිසුන් එකිනෙක වර්ණයන්ගෙන් වෙන්කොට හඳුනාගන්නේ එකිනෙකා පාගා දැමීමටයි. අද මා මේ සියලු බෙහෙතයන් අරුත් සුන් බව පවසමි. බුදුන් දවස දඹදිව යනු කුලවාදී බිහිසුණුම නිරයක් වැන්න. කුලවතුන්ගේ උදහසට ලක්වන බොහෝ කුල හීනයන්ට ලැබෙන දඩුවම සිතාගත නොහැකි තරම් විය. කස්තල ශෝධක කුලයේ උපන් සුනීත දෑසින් දැකිය යුතු දසුනක් නොවන බව කුලවන්තයින්ගේ අදහස විය. සුනීත නෙත ගැටුණු එක් කුල කතක් කිරිකල 10කින් නා පිරිසිදු වූ සිද්ධියක්ද සුනීතගේ දුක්බර මතකයන් අතර වේ. සුනීත සිතන්නේ ඉරණම විසින් කරන ලද නියමයක් අනුව තමන් මෙබඳු කුල හීනයකු ලෙස ඉපිද දුප්පත් ජීවිතයක් ගෙවන බවයි. සුනීතට සිය පියා පිළිබඳවද මතකයක් නැත. ඔහු දන්නේ මතක ඇති කාලයක පටන් මේ වසුරු කද රැගෙන ගෙන්ගෙට යන බවය. අකුරට නොගිය සුනීතට ගුරුවරයෙක් නොවිය. සමාජයට නොගිය සුනීතට මිත්‍ර සමාගමක් නොවිය. හිරු සඳුමෙන්ම ඇල 12 ගහකොළද හැර වෙන කිසිදු නෑයෙක් මිතුරෙක් සුනීතට නොවිය. දිනක් අප මහා භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සමූහයා සමග වඩිනා පෙරමගට සුනීතව මුණ ගැසුනි. වසුරු කද පසෙකලූ සුනීත වේගයෙන් දෙවගොස් පඳුරකට මුවා වූයේ තමන් ඉදිරියට එන භාග්‍යවතුන් වහන්සේට මග ඉඩදීමටය. සුනීත වසුරු කද දමා ලහි ලහියේ දිව යන අයුරු බුදුහු දුටුහ. ඔහුගේ අහිංසක විලාසේද පෙර පින් මහිමේද උන්වහන්සේට සැනකින් ප්‍රත්‍යක්ෂ විය. මේ අහිංසක මනුෂ්‍යයාට සරණ විය යුතුයයිද උන්වහන්සේ කල්පනා කළහ. සුනීත වික්ෂිප්ත හැඟීමෙන් මොහොතක් බුදුන් වහන්සේගේ කාරුණික මුවමඩල දෙස බලා සිටියේය. අසරණ ලෙස බුදුන් දෙස බලා සිටි සුනීතගෙන් බුදුරජාණන් වහන්සේ තම ශාසනයේ පැවිදි බව ලබන්නට කැමැතිදැයි විචාලසේක. මා ශුද්ධ කුලේ අපට වඩා උත්තම භික්ෂූත්වයට මා යෝග්‍ය වන්නේ කෙසේද? එබස් ඇසූ බුදුරජාණන් වහන්සේ වදාළේ අනුන් ඔබ නිසා පීඩාවට පත්වීම ගැන මෙතරම් තකන ඔබ වැන්නෙක් තරම් මේ සසුනේ පැවිද්දට සුදුසු අනෙකෙක් නොමැති බවයි. ඉන්පසු සුනීත මා ඔබ පැවිද්දට පිළිගනිමේ පවසා ඒ භික්ෂු භාවයෙන් සසුන්ගත කළසේක. ජීවිතය පුරා කිසිදු දයාවක් අනුකම්පාවක් නොලද මට ඔබගේ උත්තම කරුණාබර වදනින් මාහට අද දැනෙන්නේ මමද මනුෂ්‍යයෙකු බවයි. මා සතු උපරිම ශක්තියෙන් මා ධර්මය තුළ පවතිනවා. අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් මෙසේ සුනීත අරඹයා දෙසා වදාළසේක. අධාර්මික කිසිවකට ඉඩ නොතබන්න සෑම මනුෂ්‍යයෙකුටම සවිඥානිකව ක්‍රියා කළ හැකිය. සියල්ලන්ටම සිය හැකියාවන් කුළුගන්වාලිය හැකිය. කවරෙකුට වුව සිය ආත්ම ගරුත්වය තුළ ජීවත් විය හැකිය. මගේ මාර්ගය දයාවයි මෛත්‍රියයි. ඒ සියල්ලන්ම සාදරයෙන් පිළිගැනේ. ගංගා යමුනා අචිරවතී සරබෝ මහී ආදී ගංගාවෝ අවසානයේ සයුරට එක්වන්නාහුය.
එහිදී මේ අසුවල් ගංදිය ලෙස වෙන්කොට හඳුනාගත නොහැක. එලෙසම ගෘහයෙන් නික්ම සත්‍යය සොයා යන්නෝද එකිනෙකාගෙන් වෙනස් නොවෙති. මේ බ්‍රාහ්මණයාය, මේ ක්ෂත්‍රියාය, මේ වෛශ්‍යාය හෝ ක්ෂුද්‍රයාද යන කාරණේ වෙනසක් නොමැතිව සැවොම එකම මහා සාගරයකට එක් වෙති. අප සැමගේ කඳුල ලවණ ගුණයෙන් යුතුය. ලෙය රක්තවර්ණයෙන් යුක්තය. මිනිසුන් එකිනෙක වර්ණයන්ගෙන් වෙන්කොට හඳුනාගන්නේ එකිනෙකා පාගා දැමීමටයි. අද මා මේ සියලු බෙහෙදයන් අරුත් සුන් බව පවසමි. සුනීතගේ පැවිද්ද ඒ ගමන් මගේ පරිණාමක ආවේගයයි. අප බොහෝ අනතුරුවලට මුහුණ පානු ඇත. ගර්හාවට අවඥාවට ලක්වනු ඇත. ඒත් ඒ අනතුරු මැද සත්‍ය නොසැලී පවතිවි.